එහෙම නැත්නම් මම කියනවා ගහන්න පැතිවල. දැන් 7 8 9 10 11 වෙනකම් කොල්ලෝ ගෙවන්න වලට එන්නේ. උරුදුෙන් ඔය තරුණ කාලේ ආය හම්බෙන්නේ. ඔය යුගය ආය හම්බෙන්නේ. එක්කෙනාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන්නේ. සමහර පැතිවල ඉන්නවා ටිකක් යමක් කමක් තියෙන තරුණයෝ. මේ ඔය එක්කෙනා පස්සේ යන්න එපා. එක්කෙනාට මුහු වෙන්න එපා. මෙහෙම කියන්නේ පින්නතුනි ජීවිතේ වැරදිච්ච තරුණ මහත්තුරු. කියනවා පොඩි හාමුදුරුවනේ පින් සිද්ධ වෙයි. ගිහින් කියන්නලු. සල්ලි තියනකොට කවදාවත් සිගරට් එකක්වත් තනියෙන් බොන්නේ නැහැ. කාත් එක්කද බොන්නේ? කියනවා ඕන තරම් මට යාළුවෝ හිටියා. ඕන තරම් යාළුවෝ ඉන්නවා. ජීවිතේ වරදුනහම කවුද ඉන්නේ? අපිට කිසි කෙනෙක් නැහැ. අභාවයට යනකොට කවුරුත් නැහැ. පොලිසිය වයිසි මහත්තයා හිටිය අහලා බලන්න. අප දෙන්නේ බිරිඳද අම්මා තාත්තද යාළුවෝද? එක්ක අම්මා තාත්තා එක්ක බිරිඳ. තරුණ මහත්තුරු හොඳට දැනගන්න. මොකක් කරේ වුණාම මොකෙක්වත් නැහැ. වරදිනකන් ලෝකයක් බලාගෙන ඉන්නව hina වෙන්න. ගමේ උන් සේරම බලාගෙන ඉන්නේ මොකේද? වරදිනකන්. ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නව ඇත්තන්ට ලේබල් ගහන්න. අපි කාගේවත් මාතෘකාව වෙන්න ඕනේ නැහැ. අනිත් එක අපි කාටවත් පේන්න කරන්න ඕනේ. අපි කාටවත් පේන්න දියුණු වෙන්න ඕනේ.